උණුසුම් පුවත් ලද සැනින් ඔබ වෙත ගෙන එන අපගේ YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උපකාර්යාලයේ සේවයේ නියුතු ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම අල්ලස් සිද්ධියට අදාළ පැමිණිලිකරු විසින් 2018 වසරේදී මිලදී ගෙන මේ දක්වා පදිංචිව සිටින නිවසකට මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පැමිණ පැමිණිලිකරුගේ නිවසේ උඩ තට්ටුව හා යට තට්ටුවට වෙන්වෙන් වශයෙන් වරිපණම් ගෙවිය යුතු බවට කරන ලද දැන්වීමකට පැමිණිලිකරු එම නිලධාරීන් විසින් ඉල්ලූ ලේඛන සකස් කර භාර දී තිබෙනවා. පසුව මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක නිවසට පැමිණ නිවස පරීක්ෂා කර බලා සැලසුමේ සහ නිවසේ තක්සේරුවේ ගැටලුවක් ඇති බවට දන්වා එය ප්‍රශ්නයක් නොවන ආකාරයට හා පැමිණිලිකරුගේ නමින් වරිපණම් ගෙවීමට අවශ්‍ය කටයුතු කරවා දීමට අල්ලස් වශයෙන් රුපියල් 25000ක මුදලක් ඉල්ලා තිබෙනවා. ඒ අනුව එම අල්ලස් මුදල ලබා ගැනීම සහ අල්ලස් චෝදනා මත අදාළ සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්. මෙවන් උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.